හෙලෝ ෂෝට්ස් තොගයකට පස්සේ ඊජිප්ට් වල ඉඳන් කරපු පළවෙනි ලොං වීඩියෝ එක. මේක අන්එඩිටඩ්. මම ඉන්නේ The Valley of King කියන තැන. ඒ කියන්නේ අතීතයේ ඊජිප්තු වල හිටපු ෆාරාවෝ රජවරුන්ව මිහිදන් කරලා තියෙන වැලි එක තමයි මේක. මේ වැලි කඳු අතරේ හරිම ඝන පාෂාණ තියෙනවා. මේ පාෂාණ ඇතුලේ තමයි රජවරුන්ගේ සිරුරු මිහිදන් කරලා තියෙන්නේ. පසු කාලීනව මේවා හොයාගන්න තියෙනවා. තාමත් ඒ මමීස් ඒ විදිහටම තැන්පත් වෙලා තියෙනවා. අපි තැන් 4ක් බලන්න යනවාද. cost එක උනේ 1200 EGP. If you're covering the entire area it costs you around 2000 EGP. හැබැයි එච්චර cover කරන්න ටිකක් මහන්සිය. අපි ආවේ ගොඩක් අවුව තියෙන වෙලාවක. ඒ නිසා අපි තැන් 4කට තමයි යන්න හිතුවේ. ටූටන් කාමන් රජුරුවන්ගේ මම එකත් බලන්න. මෙච්චර ලස්සනට මේ සයිට්ස් හදලා තියෙන්නේ. ඊජිප්ට් වැසියෝ විශ්වාස කරලා තියෙනවා ඉස්සර කාලේ after life should be celebrated more than the real life. අරන් යන රැම්සස් the 4th කියන රජුරුවන්ගේ බෙරියල් සයිට් එක තමයි මෙතන තියෙන ගොඩක් ලස්සනම එක. ඒ කියන්නේ චිත්‍ර ගොඩක් ඇඳලා තියෙනවා රජතුමා සහ දෙවියන්. මේ ඔයගලන්ට පේන්නේ රා කියන දෙවියන් අතර තිබිච්ච සම්බන්ධතාවය ලස්සනට එක්ස්ප්ලেইন කරලා. මේ තියෙන්නේ රජතුමා දෙවියන්ට කරන එක එක ඔෆරින්ග්ස්. ඒ කියන්නේ එයා කරන පූජාවන් පවා ඇඳලා තියෙනවා. මරණින් පස්සේ ඊජිප්තු රජවරු ඔසිරිස් රෙල්ම් එකට යනවා කියලා තමයි විශ්වාස කරන්නේ. මේ තියෙන්නේ ඒගොල්ලෝ යන බෝට්ටු. ඔසිරිස් රෙල්ම් එක කියන්නේ මරුණට පස්සේ කෙනෙක්ට ජජ්මන්ට් එක හම්බ වෙන්න, ඒ කියන්නේ ස්වර්ගයට හරි අපායට හරි යන්න කලින් ජජ්මන්ට් එක හම්බ වෙන තැන. එතනදී ඔයාගේ සිතුවිල්ල හොඳ නම් ඔයා දිව්‍ය ලෝකෙටත්, සිතුවිල්ල හොඳ නැත්නම් අන්ඩර්වර්ල්ඩ් එකටත් ඔයා යනවා කියලා තමයි ඊජිප්ට් වැසියන් ඒ කාලේ හිටපු අය විශ්වාස කරලා තියෙන්නේ. හැම බෙරියල් සයිට් එකකම යන්න ඕනේ මේ වගේ පඩි පෙලක් බැහැලා. ලයිට්ස් ඔක්කොම දාලා තියෙන නිසා ප්‍රශ්නයක් නෑ. හැබැයි පරිස්සමෙන් යන්න ඕනේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ටූටන් කාමන්. එහෙම නැත්නම් ඊජිප්ට් වල the child king කියලා හඳුන්වන රජතුමාගේ බෙරියල් සයිට් එකට. එහෙම නැත්නම් මමී එක බලන්න. අපි දැන් ඉන්නේ බෙරියල් සයිට් එක ඇතුලේ. මේ චිත්‍ර වලින් පෙන්වන්නේ ඔහුගේ ජීවිතය සහ ඔහුගේ මවගේ පින්තූරයකුත් මෙතන ඇඳලා තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම බැබූන් රූප 12ක් ඇඳලා තියෙනවා. බැබූන් කෙනෙක් කියන්නේ ඉරත් එක්කම නැගිටින සතෙක් කියලා තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි ඒ ඇඳලා තියෙන්නේ රූප. And this is the preserved mummy of the King Tutankhamun. හරිම වාසනාවන්ත මොහොතක් කියන්න පුළුවන්. මොකද මේ තමයි මම පළවෙනිට මමී එකක් දකින අවස්ථාව. අඩි 6ක් විතර උසයි. මොහු මේ අදී වයස අවුරුදු 19ක් විතර වෙන්න ඇති කියලා කියනවා. අවුරුදු 10 දී තමයි රජකම්ම ලැබලා තියෙන්නේ. මියගිය හේතුව විදිහට ඉතිහාසයේ නොයෙකුත් දේවල් පෙන්වනවා. සමහර අය කියනවා chariot accident එකක්. සමහර කෙනෙක් කියනවා disease එකක්. සමහර අය කියනවා murder එකක් වෙන්නත් පුළුවන් කියලා. නමුත් මේ හැම දෙයක්ම findings විතරයි. No one has confirmed anything yet. ඒ වගේම ඉතිහාසය කියනවා ටූටන් කාමන් රජතුමා තමයි දෙවියන් කෙරෙහි ඊජිප්තු වැසියන්ට තිබුණ විශ්වාසය නැවත රිස්ටෝ කරපු රජතුමා කියලා. ඒ නිසා තමයි ගොඩක් මෙයාව ඉම්පෝටන්ට් කෙනෙක් විදිහට සැලකන්නේ. ඔගොල්ලෝ මෙතනට යනවා නම් ගයිඩ් කෙනෙක් අරගෙන යන්න අමතක කරන්න එපා. ඇත්තටම අපි ගත්තේ නැහැ ගයිඩ් කෙනෙක්. මොකද අපිට කිව්වේ ගොඩක් ස්කෑමර්ස්ලා ඉන්නවා කියලා, බොරු කියන්න පුළුවන් කියලා. හැබැයි පස්සේ හිතුණා ගයිඩ් කෙනෙක් ගත්තා නම් හොඳයි කියලා. අපි නෝටිස් කරපු තව සිම්බල්ස් ගොඩක් තියෙනවා මේ බිත්තිවල. එකක් තමයි මේ ඩං බීටල් කෙනෙක්ගේ සිම්බල් එකක් තියෙනවා. හොයලා බැලුවම මේකට කියන්නේ ස්කැරබ් බීටල් කියලා. ඒගොල්ලෝ විශ්වාස කරනවා හරියට මේ ඩං බීටල් මැටිගුලිය පොළවේ රෝල් කරනවා වගේ ස්කැරබ් ගෝඩ් එහෙමත් නැත්නම් යම් ස්කැරබ් කියන දෙවියා ඉර විශ්වය පුරාවට මේ රෝල් කරනකොට තමයි අපිට මේ උදේ හවස කියන දේ ලැබෙන්නේ කියලා. හරිම ඉන්ට්‍රස්ටිං ස්ටෝරිස් ගොඩක් තියෙනවා. ඒ නිසා මේ ස්කැරබ් එහෙමත් නැත්නම් මේ ඩං බීටල්ව මේගොල්ලෝ පූජනීයත්වයෙන් සහ මේක වාසනාවන්ත සිම්බල් එකක් විදිහට හඳුන්වනවා. ඔයගලන්ට ඊජිප්තු ෂොප් එකකට ගියොත් ඇමියුලට්ස් ඒ වගේම ජුවලරි ගොඩක් දේවල් දකින්න පුළුවන් මේ වාසනාවන්ත නොයෙකුත් සිම්බල්ස් වලින්. කලින් ගියේ රැම්සස් the 4th, දැන් යන්නේ රැම්සස් the 3rd. ගුරුලෙක් එක්ක ඔළුවට උඩින් මෙහෙම රවුමක් තියෙන රූප තියෙනවා නම් ඒ තමයි the sun god. එහෙම නැත්නම් රා කියන දෙවියෝ. රා දෙවියෝ ටිකක් ඇග්‍රෙසිව් දෙවි කෙනෙක් කියලා හඳුන්වන්නේ. නමුත්
රජවරු මේ දෙවියොත් එක්ක ගොඩක් හොඳ සම්බන්ධතාවයක් තිබෙන නිසා ඇග්‍රිකල්චර් එතකොට ගොඩක් දේවල් වලදී මේ රජවරුන්ට දෙවියෝ උපකාර වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ චිත්‍රවලින් පෙන්වන්නේ ඉර දෙවියන්ගේ අවතාර 12ක් කියලා තමයි සමහර අය කියන්නේ. ඒ කියන්නේ ඉර උදේට නැගලා බැහැලා යන කතාව මෙතනින් පෙන්නනවා කියලා. ඔහුගේ මේ පෑ 12ක ගමනේදී ඔහුට මුණ ගැහෙන විවිධ දෙවිවරු තමයි මේ පොලිමට පෙන්වන්නේ. ජැකල් කෙනෙක්ගේ හිසක් තියෙන අනුබිස් කියන god. හෝරස් තමයි falcon headed god. සෝබෙක් කියන්නේ crocodile headed god. මේ තියෙන්නේ රැම්සස් the third ඉර දෙවියන්ට කරන නොයෙකුත් පූජාවල්. එයාගේ නින්දට එහෙමත් නැත්නම් සෝලා බෝට් එකේ නැගලා ඊළඟ දවසට රෙඩි වෙන්න මේ යන ගමනට කලින් කරන පූජාවල් තමයි මේ තියෙන්නේ. වයින් ඒ වගේම සුවඳ විලවුන් මේ නිකම් සුවඳ දුම් වගේ දේවල් පූජා කරන පින්තූර තමයි තියෙන්නේ. මෙතනින් චිත්‍ර නතර වෙලා තියෙනවා. ගොඩක් අය කියනවා මේ ඇත්තටම මේ ඉර එළියක්වත් අඩුම තරමේ ලයිට් එකක්වත් නැතුවනේ මේ ඇතුලේ ඒ කාලේ ඊජිප්තු වැසියෝ මේ දේවල් ඇඳලා තියෙන්නේ. ඉතින් හරි පුදුමයි. මෙච්චර කලර් කම්බිනේෂන් එකක් දාලා ඉන් ඩීටේල් මේගොල්ලෝ කොහොමද මේ දේවල් කරේ කියලා. එච්චර තාක්ෂණය දියුණු නැති කාලෙක. හැබැයි questionable. ඇත්තටම තාක්ෂණය දියුණු වෙලා තිබුණේ නැද්ද? මොකද මෙච්චර දෙයක් කරන්න අමාරුයි තාක්ෂණයක් නැතුව නේද? විශ්වාසය තමයි ඇත්තටම දෙවිවරුන්ගේ සපෝට් එක ඊජිප්තු රජවරුන්ට වැසියන්ට තිබුණා කියලා. And these stories are not just stories and the gods are from other realms or other dimensions. මේ චිත්‍රයෙන් පෙන්නන්නේ sun god Ra එයාගේ 12 hours රාත්‍රී ගමන sun boat එකේ නැගලා මේ යන ආකාරය. එතකොට මේ මැද ඉන්නේ sun god Ra වටේ ඉන්නේ ෆාරාවෝ රජවරු including Ramses. මේ underworld එකට යන ගමනේදී මේගොල්ලන්ට හම්බ වෙනවා නොයෙකුත් creaturesලා including snakes. ඒ වගේම demonsලා. මේ හිස් තුනක් තියෙන කකුලුත් තියෙන මේ නය එහෙමත් නැත්නම් serpent හඳුන්වන්නේ Apophis කියලා. Every day when the sun god Ra is on his journey of 12 hours, Apophis sun god කරදර කරනවා. එකකින් overcome කරලා තමයි උදේ පාන්දර නැවතත් rise වෙන්නේ rebirth එකක් ගන්නෙ sun god කියන එක තමයි අපි චිත්‍රවලින් පෙන්නන්නේ. එතකොට ඇයි මේක Ramses tomb එකේ ඇඳලා තියෙන්නේ? Ramses රජතුමා මිය යාමෙන් අනතුරුව sun god Ra එක එයාගේ බෝට් එකේ නැගලා after life එකට එහෙම නැත්නම් underworld through after life එකට ගමන් කරලා එයා දෙවියෝ අතර ඉපදුනා කියන දේ පෙන්වන්න තමයි මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ. මේ පැසේජ් එක ඉස්සරහට ගියාම තව විශාල රූප ටිකක් ඇඳලා තියෙනවා. ඒකෙන් පෙන්වන්නේ වෙන කවුරුත් නෙවෙයි sun god Ra ගෙම විවිධ රූප තමයි. ඒ කියන්නේ එක එක hours වලදී එයාගේ transformation එක කොහොමද මිනිස්සු එක්කමනක් කල්පිතව දැකලා තියෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම දැකලා තියෙන්නේ කොහොමද කියන. ඇත්තටම හරිම ඉන්ටරෙස්ටිං ජර්නි එකක්. මෙතනින් පල්ලෙහාට ගියාම තියෙන්නේ Ramses the third ගේ tomb එක. මේ ජර්නි එක මට ඇත්තටම අමතක වෙන්නේ නැහැ. මොකද මෙහෙම දෙයක් මම දකී කියලා ජීවිතේට හිතුවෙත් නෑ පොඩි කාලේ හිස්ටරි එක ස්ටඩි කරනකොට ඉස්කෝලේ. හැබැයි ඇත්තටම දැක්කහම පුදුම හිතෙනවා ආය යන්න ආස හිතෙනවා. So this is me. Thank you for watching and I hope ඔයාලා හැමෝටමත් මේ chance එක හම්බ වෙයි and හම්බුනොත් අනිවාර්යෙන් ඒ chance එක අරගන්න. මොකද ජීවිතේ එකපාරක් හරි යන්න ඕන තැනක්. If you can please subscribe me. Bye.